අම්පාර ඓතිහාසික මුත්තංගල ආරණ්‍ය සේනාසනය මගින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සර්වඥ ධාතුන් වහන්සේ සහ සැරියත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ වන්දනාව මෙවර සංවිධානය කෙරුණේ 52 වන වරටයි. අනුත්තරෝ පුරිස ධම්මසා ඓතිහාසික බුත්තංගල ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දේගවාපී සුසීම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත සංවිධාන වූ මෙම පින්කමෙහි සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ලාල් රත්නසිරි මහතා. නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සහ අම්පාර මහදිසාපති අනූපම මංගල සමරවික්‍රම මහතාගේ සහභාගීත්වයෙන් ඉකුත් පොසොන්පුන් පොහෝදා ආරම්භ කෙරුණු මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ වන්දනාව සමගින් ප්‍රදේශවාසී සදහැවතුන් රැසක් එක්ව සිටියා. උතුරනැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන් අනුසේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා ලබා දුන්න අපි අනුබුද්ධත්වයෙන් සැලකනු ලබන. Thank you for watching Sri Lanka's first and only Buddhist news bulletin. Stay connected and stay informed with Susambesha News. Join us on the Susambesha News YouTube channel and Facebook page. Sri Lanka's first and only Buddhist news bulletin, Susambesha News.